අයිබෝන් ඔයගොල්ලෝ ඉතාම ආදරෙන් පිළිගන්නවා ගණිත පේපර්ස් YouTube නාලිකාවට. මගේ නම කසම් සඳරුවන්. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ භාග ප්‍රශ්නයක්. මොකද දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න ගොඩාක් මම මේ වෙනකොට දාලා තියෙනවා. වර්ගජ සමීකරණ, ප්‍රස්ථාර, සංඛ්‍යාත ව්‍යාප්තිය, සාධනය, නිර්මාණ ගණන් ගොඩක් දාලා තියෙනවා. ඉතින් බලලා නැත්නම් අනිවාර්යෙන් මේවා ගිහිල්ලා බලන්න. ඉතින් භාග වලටත් කෙටි ක්‍රමයක් එක්ක භාග ප්‍රශ්න හදන විදිය දාලා තිබුණා. ඊට අමතරව මේ විභාගෙත් දැන් හෙට තියෙන නිසා තව භාග ප්‍රශ්නයක් දාන්න කියලා හිතුණා. ඉතින් මම මේ ප්‍රශ්නේ පල්ලෙහෙන් දාන්න. අපි වැඩි කතා නැතුව ප්‍රශ්නෙට යමු. ඔන්න ප්‍රශ්නේ. මෙතන තියෙනවා හරි. ඔය තියෙන්නේ ප්‍රශ්නේ. ඒකේ කියනවා ස්වයං රැකියාවක් ලෙස මැහුම් කර්මාන්තයේ යෙදෙන නිර්මලා ඒ සඳහා මිලදීගත් රෙදි වලින් 5/3ක් ළමා ඇඳුම් මැසීමටත් ඉතිරි කොටසෙන් 4/1ක් කොට්ටවුර මැසීමටත් භාවිතා කරන ලදී. එතකොට දැන් නිර්මලා මේ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න තමයි යන්නේ. ඒකෙදි එයා මිලදී අරගෙන තිනවා රෙදි ප්‍රමාණයක්. ඒ අරගත්ත රෙදි ප්‍රමාණයෙන් 5/3ක්ම එයා අරගන්නේ ළමා ඇඳුම් මැසීමට. ඉතිරි වෙන ප්‍රමාණයක් ඒ ඉතිරි වෙන ප්‍රමාණයෙන් 4/1ක් කොට්ටවුර මැසීමට භාවිතා කරනවා. ඔයගොල්ලන්ට මතකද මම අර මේ කෙටි ක්‍රමයක් කියලා දුන්නා මේ භාග හදනකොට. අපි ඒ ක්‍රමයට මේක දාලා බලමු කොහොමද හදාගන්න පුළුවන් කියලා. එතකොට දැන් මෙයා අරගත්ත රෙදි ප්‍රමාණයක් නේ. මම ඒක මේ පැත්තෙන් කරගන්න. මේ අයිනින් වගේ කරගන්න. මෙතන දැන් නිර්මලා ගත්ත යම්කිසි රෙදි ප්‍රමාණයක්. ඒ රෙදි ප්‍රමාණයෙන් එයා ළමා ඇඳුම් වලට ගන්නව ප්‍රමාණයක් නේ. ළමා ඇඳුම් වලට එයා අරගන්නවා 5/3ක්. ඒ මිලදී ගත්ත රෙදි තෝගෙන් 5/3ක් ළමා ඇඳුම් සඳහා. 5/3ක් ළමා ඇඳුම් වලට ගියාට පස්සේ තව ඉතිරි වෙන ප්‍රමාණයක් 5ක් ඇඟිලි 5ක් අරගන්න. ඒ 5/3ක් ළමා ඇඳුම් නම් තව 2ක් ඉතුරුයි. ඒ දෙක ඒ කියන්නේ 5/2ක් ඉතිරි. ඒ දෙක තමයි ඉතිරිය. ඊට පස්සේ ඔය ඉතිරියෙන් ආයෙත් එයා මොකද්ද කියන්නේ? 4/1ක් කොට්ටුර මහන්න ගන්නවලු. එතකොට මේ ඉතිරි ප්‍රමාණයෙන් 4/1ක් කොට්ට මම කොට්ට කියලා විතරක් ලියන්න. කොට්ටුර මැසීමට. ඊට පස්සේ තව ප්‍රමාණයක් ඉතිරි වෙනවනේ. ඉතිරිය. මේක කටු වැඩගොලේ දල සටහනක් ගහගන්න. මේක පේපර් එකේ කරන්න එපා. එතකොට 4ක් අරගත්තාම 4/1ක් කොට්ටවල වලට ගිහපම තව කීයක් ඉතුරුද? තව 3ක් ඉතිරි. ඒ 3 තමයි ඊළඟට ඉතිරි වෙන ප්‍රමාණය. ඒක අපිට වැදගත් වේද නැද්ද දන්නේ නැහැ. මම ඔන්න දාගත්තා. එතකොට මේක තමයි මේ භාග ප්‍රශ්නේ ෂෝට් නෝට් එක. හරිද? අපි යමු දැන් ප්‍රශ්නෙට. ඔන්න ප්‍රශ්නේ. අපි බලමු රෝම ඉලක්කම් එකේ මොකක්ද කියන්නේ කියලා. ළමා ඇඳුම් මැසීමට යොදාගත් පසු ඉතිරි වූ රෙදි ප්‍රමාණය මිලදීගත් මුළු රෙදි ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? එතකොට දැන් මෙයා දැන් ළමා ඇඳුම් මහන්න 5/3ක් ගත්තනේ. මේ තියෙන්නේ ළමා ඇඳුම් මැසීමට අරගත්ත ප්‍රමාණය. ඒක අරගත්තට පස්සේ ඉතිරි වුණ ප්‍රමාණය කොච්චරද කියලා. නෝ ඒක දැනටම අපි හොයාගත්ත 5/2යි කියලා. ඕක නිකන් සංඛ්‍යාත්මක විදිහට ලස්සනට ලියනවා නම් ඕක ඔයාලට ලියන්න පුළුවන් මෙහෙම. 1 අඩු කිරීම 5/3 මේ එක වෙනුවට දාන්න පුළුවන් 5/5 5/5 5/3ක්. ඇයි 1 කියලා කියන්නේ මේ බලන්න. 10න් 10 හිතන්න. 10ට 10 කැපුනහම උත්තරේ 1යි. 100න් 100 හිතන්න. 100ට 100 කැපුනහම උත්තරේ 1යි. 7න් 7 හිතන්න. 7ට 7 කැපුනහම උත්තරේ 1යි. ඒ වගේ එක වෙනුවට දාන්න පුළුවන් 5/5. මේකට මේක කැපුනහම 1යි උත්තරේ. එහෙම හිතලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඉතිරි ප්‍රමාණය වෙනවා 5/3ක් ගිහපම කීයද? 5/2ක් ඉතිරි. ඒ ප්‍රමාණය තමයි මේක. ඒක ඇත්තටම අපි ගාන හදන්න කලින් හොයාගත්ත කොටසක්. අපි එමු ඒකේ ඊළඟ ප්‍රශ්නෙට. රෝම ඉලක්කම් 2 ඒකේ අහනවා කොට්ටවුර මැසීමට යොදාගත් කොටස මිලදීගත් මුළු රෙදි ප්‍රමාණයෙන් කොපමණ කොටසක්ද? කොට්ටවුර මැසීමට යොදාගත් ප්‍රමාණය මම ඒක මෙතනින් හදන්න. රෝම ඉලක්කම් 2. බලන්න කොට්ටවුර මැසීමට යොදාගත්තේ 4/1ක්. හැබැයි කෝකෙන්ද? ඉතිරියෙන් 4/1ක්. එහෙනම් ඕක මම අර භාග කෙටි ප්‍රශ්නයක ඔයගොල්ලෝ හැමෝම දකින්න ඇති. ඒකෙදි මම කරා මෙහෙම ගියේනේ. ඒ කියන්නේ 5/2න් කොච්චරද? 4/1ක්. මේක සුළු කරපුවාම එනවා සම්පූර්ණ ප්‍රමාණය. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. 5 වරක් 2 10යි. 1 වරක් 1 1යි. එහෙනම් කොට්ටවුර මැසීමට යොදාගත්ත ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් නම් 10න් 1ක්. එහෙම තමයි ඒක හදන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.
රෝම ඉලක්කම් 3. ඔන්න රෝම ඉලක්කම් 3න් කියනවා ඉහත සඳහන් වර්ග දෙක මැසූ පසු ඉතිරි වූ රෙදි ප්‍රමාණය පාපිසි මැසීමට භාවිතා කරන ලදී. පාපිසි මැසීමට භාවිතා කළ රෙදි ප්‍රමාණයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 12කි. දැන් මොකද කියන්නේ? ළමා ඇඳුම් මහණ්ඩයි කොට්ට උර මහණ්ඩයි යොදවනවානේ දැන් ප්‍රමාණවල දෙකක්. මොනවද මේ ප්‍රමාණවල දෙක? ළමා ඇඳුම් ප්‍රමාණය කොට්ට උර වලටයි. මේ වර්ග දෙකම මෙන්න මේ මම බෝල කරන වර්ග දෙකම ගියාට පස්සේ තව ඉතිරි වෙනවනේ මෙන්න මෙච්චර ප්‍රමාණයක්. අන්න ඒ ප්‍රමාණයේ බර ඒව ගන්නවලු පාපිසි මහණ්ඩ. ඒ ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් අරගත්තොත් කිලෝග්‍රෑම් 12ක් කියලායි ඔය කියන්නේ. හරිද? එතකොට දැන් අපිට මේ උත්තරේ හදනකොට මම අර කියලා දීපු කෙටි ක්‍රමේ පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔය පාපිසි මහණ්ඩනේ මේ අර ඔය ඉතිරිය යොදවලා තියෙන්නේ නේ. මෙතන මේ තියෙන ඉතිරිය ඇත්තරම පාපිසි වලට යෙදුවේ. පාපිසි මහණ්ඩ තමයි ඒ ටික අරගත්තේ. ඒ පාපිසි මහණ්ඩ යොදාගත්ත මුදල මේ යොදාගත්ත කොටස කොච්චරද සම්පූර්ණ ප්‍රමාණයෙන් කියන එක ඔයාට හිතා ගන්න පුළුවන්. මෙහෙම අපි එක කටුවට හදමු. මෙහෙම මෙතෙන්ට ගියා, මෙහෙම මෙතෙන්ට ගියා. ඒ කියන්නේ 5න් 2 ගුණ කිරීම 4න් 3. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 10න් 3යි. ඔන්න මේ උත්තරේ මතක තියාගන්න. හරිද? සමහර මාකින් ස්කීම් වල මේ ඒ සමහර අවුරුදු වල මේ මම කරේ මේක ඒක ප්‍රශ්න වෙලා මේ කියලා නුණා නේ. මේකයි කරේ. මෙන්න මේ ඉතිරි ප්‍රමාණය 4න් 3ක් නේ. එතකොට එතෙන්ට යන්නේ මෙහෙම 5න් 2යි 4න් 3යි. එතකොට මෙතන තියෙන්නේ 5න් 2 ඒක මම ගුණ කරගත්ත අතන ඉන්න 4න් 3යි. එතකොට 2ට 1යි මෙතන 2යි එතන 10න් 3යි කියලා මේ උත්තරේ මතක තියාගන්න. සමහර අවුරුදු වල මේ ක්‍රමයට හදුවට මේ එක ලකුණක් අඩු කරලා තිබුණා. හරිද? මම දැක්කේ එක සැරයක විතරයි. ඒ හින්දා මේ ක්‍රමයට හදනකොට උත්තරේ 10න් 3 කියන එක මෙතන තියාගෙන අපි අර දිග ක්‍රමයට හදමු. හරි? මම ඒක මෙතනින් හදන්න. රෝම ඉලක්කම් 3. අපි බලමු පාපිසි සඳහා වෙන් කළ කොටස භාගයක් ලෙස කොච්චරක්ද කියලා. පාපිසි සඳහා පාපිසි මැසීමට යෙදූ කොටස. පාපිසි මැසීමට යොදපු කොටස කොච්චරක්ද කියලා බලමු. අපි දන්නවා 10න් 3යි. අපි අර දිග ක්‍රමයට හදලා බලමු ඒක ඇත්තටම එනවද කියන එක. එතකොට ඒක කොහොමද හදන්නේ? මේ තියෙන ළමා ඇඳුම් මහන්න ගියපු 5න් 3 කොට්ට උර වලට ගියපු 10න් 1 මෙතන දෙන. එතකොට මේ 10න් 1යි මේ 5න් 3යි ඔය ඔක්කොම ගියාට පස්සේ ඉතිරි වෙන්නේ පාපිසි මහන කොටස තමයි. ඒ හින්දා ඔයාලට පුළුවන් අර මං කලින් කරා වගේ එකෙන් අඩු කරනවා. මෙන්න මේ 10න් 1යි 10න් 1 කියන්නේ මොනවටද? කොට්ට උර වලට ගියපු ප්‍රමාණය. ඒකට එකතු කරනවා ළමා ඇඳුම් මහන්න ගියපු මේ 5න් 3යි. හරි. එතකොට ඔය තියෙන්නේ මේ වරහනට ඇතුලෙන් තියෙන්නේ කොට්ට උර වලටයි ළමා ඇඳුම් වලටයි මහපු සම්පූර්ණ ප්‍රමාණය. ඉතිරිය හොයාගන්න ඕන හින්දා මම 1 කියලා මේ මුලට දාගත්තා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව පල්ලෙහාට හදනකොට ඇයි 1 දාගත්තේ කියන එක. ඔන්න බලන්න. මම මෙතනත් එකම දානවා 10ටයි 5ටයි. කුඩා පොදු ගුණාකාරය ගන්නවා. නැත්තම් 5 2කින් ගුණ කරලා උඩයි දෙකම උඩත් 2කින් ගුණ කරනවා යටත් 2කින් ගුණ කරනවා. නැත්තම් 10ටයි 5ටයි කුඩා පොදු ගුණාකාරය 10ම තමයි. 10ට 10 ඒවා 1යි එක් වරක් 1. 10ට 10 ඒවා 1යි එක් වරක් මේ උඩ ඉන්න එකෙන් ගුණ කරනවා 1. මැද ධන හින්දා මෙතන ධන 10ට 5 ඒවා තියෙනවා 2ක් නේ. දෙවාරයක් මෙතන උඩ ඉන්න එක. දෙවාරයක් 3 6යි. එහෙම තමයි භාගය එකතු කරන්නේ. පොදු හරය අරගත්තාම එහෙම තමයි එකතු කරන්නේ. ඒක මතක තියාගෙන යමු. ඊට පස්සේ දැන් ඔයාලට තේරුණා මෙතන යට හැදුනේ 10. ඒ හින්දා මම 1 වෙනුවට දානවා 10න් 10 කියලා. 10ට 10 කැපුනහම උත්තරේ 1යි. ඒ හින්දා තමයි එහෙම දාගන්නේ. ඊට පස්සේ මෙතන යට ඉන්නවා 10ක්. 1යි 7යි. 1යි 6යි 3යි නේ. 1 එකතු කිරීම 6 කියන්නේ 7යි. එතකොට මෙතන ඉන්නවා 10න් 10 අඩු කිරීම දැන් මෙතනත් 10 මෙතනත් 10 හින්දා 1 10ක් ගන්නවා යටට 10 අඩු කිරීම 7 කියලා කියන්නේ 10න් 7ක් ගියපම 3යි. 10න් 3යි. අන්න අර උත්තරය ආවා. හැබැයි මේ ක්‍රමේ කෙටි. මෙතනයි මෙතනයි ගුණ කරා මේක ගත්තා. හැබැයි මේ ක්‍රමේ දිගයි. හරිද? මෙන්න මේ භාග දෙකක් අඩු කරන කොටස මේ ක්‍රමේදී නොමැති නිසා ඒකදී සමහර අවස්ථාවලදී ලකුණක් අඩු කරනවා. ඒ නිසා පුළුවන් හැමෝම මේ විදිහට හදන්න කර කියා ගන්න දෙයක් නැත්තම්
මෙන්න මේ විදිහට හදලා දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා ලකුණු අඩුවෙන් දුන්නොත් අඩු වෙනවා. නමුත් උත්තර වරද්ද ගන්න ඕනේ නැහනේ. මේ ක්‍රමයට හදලා බැරි වෙලා හරි බොරු උත්තරයක් ආවොත් මේ ක්‍රමයට හදලා උත්තරේ ඔළුවේ තියාගන්න. මේකම මෙතෙන්ට ආවනම් වැඩේ හරි. හරි. එතකොට ඔන්න අපි මේ පාපිසි මැසීමට යොදවපු කොටස හොයාගත්ත 10න් 3ක් කියලා. එතකොට අපි ආපහු ගාන බලමු. ගාන කිව්වේ ඒ පාපිසි මහන්න අරගත්ත කොටස කිලෝග්‍රෑම් වලින් අරගත්තොත් කිලෝග්‍රෑම් 12යිලු. රෝම ඉලක්කම් 3 කිව්වේ නිර්මලා මිලදී ගත් මුළු රෙදි ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න. මුළු රෙදි ප්‍රමාණයේ බර කොච්චරද නේ? බර නිව්ටන් නේ. ස්කන්ධය. කියන්නේ කිලෝග්‍රෑම් කීයද කියලා යහන්නේ. එතකොට දැන් ඕකේ ඇත්තටම කිව්වේ මෙන්න මේ පාපිසි මහන්න යොදපු 10න් 3ක ප්‍රමාණය. ඔය 10න් 3ක ප්‍රමාණය කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම් 12යිලු. එහෙනම් මුළු රෙදි තොගේ ස්කන්ධය කොච්චරද කියලා හුවේනේ. එහෙනම් ඔයාලට පුළුවන් 10න් 3ක් කියන්නේ කිලෝ වලින් 12ක් නම් 10න් එකක් හොයා ගන්න පුළුවන්. කොහොමද? 12 බෙදනවා 3ෙන්. එතකොට ඔයාලට පුළුවන් 10න් එකක් කියන්නේ කිලෝ මෙච්චරක්. හැබැයි අපිට ඕන 10න් 10ම. ඒ කියන්නේ එතන තියෙන ප්‍රමාණය 10යි නම් 10න් එක කොටසක් මෙච්චර ප්‍රමාණයක් නම් නේ මුළු 10ම කොච්චරද? ඒ හින්දා මම මේක ගුණ කරනවා 10යි. එහෙනම් මේ පැත්තත් ගුණ කරනවා 10න්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. 10න් කෑලි 3ක් කියන්නේ කිලෝ 12ක් නම් එක කෑල්ලක් හොයාගන්න 12 බෙදුවා 3ෙන්. එතකොට එකක බර කොච්චරක්ද කියලා එනවා. හැබැයි අපිට ඕන 10න් එකක නෙවෙයි 10න් 10කම. ඒ කියන්නේ මුළු එකනේ සම්පූර්ණ 10න් 10ම. ඒ හින්දා තමයි 10න් ගුණ කරගත්තේ. අර පැත්තත් 10න් ගුණ කරා. එතකොට බලන්න 3ට 1යි 12ට 3ේම තියෙනවා 4ක් නේ. 4 වරක් 10 කියන්නේ 40යි. ඒ කියන්නේ මුළු රෙදි තොගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි. මේ ව්‍යුහගත රචනාවලට එනකොට ඔතන ලියන්න ඉඩ මදි වෙන ওই ප්‍රශ්නේ. එතකොට උත්තරේ කොහොම හරි හදලා දැන් මෙතනින් පටන් අරගත්ත එක මෙතනින් ඉඳන් මෙතෙන්ටත් අරගත්තානේ. එතකොට ඉඩ මදි වෙනවනේ. ඒ ඉඩ මදි වෙනකොට කරන්න ඕන උත්තරයට විතරක් ඉරි දෙකක් ගහන්න ඕන. එතකොට කොහොම වටේ ගියත් උත්තරේ තියෙන්නේ මෙතන කියන කෙනා බලන කෙනාට පැහැදිලි වෙනවනේ. එතකොට කිලෝ 40යි. අපි යමු ඒකේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. හරි මම ඊළඟ එක දාන්න තප්පරයක් දෙන්න. හරි ඕන මම ප්‍රශ්නේ පල්ලෙහෙන් දැම්මා. මම මේ ටික මගන්න සම්පූර්ණ කිලෝ 40ක් තිබ්බ කියන එක මතක තියාගන්න. එයා මිලදී අරගත්තේ කිලෝ 40යි. මේ ටික අයින් කරා. ඒකේ කියනවා රෙදි කිලෝග්‍රෑම් එකක මිල රෙදි කිලෝග්‍රෑම් එකක් මිලදී ගත්තේ රුපියල් 200 බැගින් වූ අතර ඇයට වෙනත් වියදම් ලෙස රුපියල් 2750ක් වැය විය. ඉහත වර්ග 3 අලවියෙන් ඇයට රුපියල් 12900ක මුදලක් ලැබුණි. ඇය ලැබූ ලාභයේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. අපි දන්නවා ලාභය කියලා කියන්නේ වියදම් ටික ඔක්කොම ආදායමෙන් වියදම් ටික අඩු කරපුවම තමයි අපිට ලාභය ලැබෙන්නේ. අපි ලාභය හොයාගන්න කලින් ඔයාට ආදායම තියෙනවා 12900ක්. එතකොට එයාගේ අතට ආපු මුළු මුදල 12900යි. දැන් ඔයා හොයාගන්න ඕන එයාගේ මුළු වියදම කොච්චරද කියන එක. එතකොට වියදම තමයි 1 කිලෝ එකක් රුපියල් 200 බැගින් අරගෙන තියෙනවා. ඊට අමතරව තව රුපියල් 2750ක් වැය වෙලා තියෙනවා. එහෙනම් අපි හොයාගමු මුළු වියදම කොච්චරද කියන එක ඉස්සෙල්ලාම. මේ රෝමි ලක්කම් 4 මුළු වියදම හොයාගන්න පුළුවන්. කිලෝ 40ක් නෙමෙයි අරගත්තේ. එකක් 200 බැගින්. එහෙනම් 40 වතාවක් 200. මේ තියෙන්නේ රෙදි කිලෝ මේ තියෙන්නේ රෙදි සඳහා වැයවිච්ච මුදල. කිලෝ 40ක් එකක් 200 බැගින්. ඊට අමතරව එයාට තව වියදමක් ගිහිල්ලා තියෙනවලු අමතරව 2750කුත් වැය වෙලා තියෙනවා. දැන් අපි බලමු කොච්චරද කියලා සම්පූර්ණ වියදම. 200 බිංදු 2 දා ගන්නවා 40 බිංදු දානවා 4 වරක් 2 8යි. මෙතන 2750යි නේ. හරි. එතකොට 8000යි 2750යි කීයද? එකතු කරලා බලන්න 10750යි. එතකොට මේ තියෙන්නේ එයාට වියදම් වෙච්ච මුළු මුදල 10750යි. හැබැයි එයා අරගෙන තියෙන කොච්චරද? 12900යි. එහෙනම් ඔයාලට හොයන්න පුළුවන් එම නිසා ලාභය කීයද කියලා. ලාභය හොයාගන්න මොකද කරන්නේ? එයා අරගත්ත ආදායම තමයි 12900. ඔය 12900ෙන් අඩු කරනවා එයාට ගියපු මුළු වියදම 10750. මේ තියෙන එයාට හම්බෙච්ච සම්පූර්ණ ආදායම
මේ තියෙන එයාට වැය වෙච්ච මුළු වේදම රෙදි සඳහායි අමතර මම හිතන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලට ගියත් දන්නේ නැනේ. හරි. දැන් අපි බලමු මේ දෙන්න අඩු කරලා. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. බිංදුවෙන් 5ක් බෑ. 10න් 5ක් 5යි. මෙතන තියෙන්නේ 8යි. 8න් 7ක් 1යි. මෙතන තියෙන්නේ 12යි. 12න් 10ක් 2යි. 2150යි. හරි. හරි. දැන් ඔයගෙන් අහලා තිබුණේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කිව්වම දැන් ඔය අහන්නේ ප්‍රතිශතය කොච්චරද? එයාගේ ලාභය නේ. එතකොට දැන් බලන්න යොදපු මුදල කොච්චරද කියලා. එම නිසා ප්‍රතිශතය. දැන් බලන්න එයා යොදලා තියෙන මුදල කොච්චරද? මේ තියෙන මුළු වියදම එයාට කියපු 10750යි. එතකොට එයාට හම්බෙන ලාභය කොච්චරද? 2150යි. 10750ක් වේදන් කරොත් 2150ක් ලැබෙනවා. එහෙනම් 100ට කොච්චරද? ප්‍රතිශතය වෙනකොට 100ට 100න් ගුණ කරන්න ඕන නේ. හරි. අපි මේක සුළු කරමු දැන්. මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන් නේ. 5න් කපමු. 20ට 5 4යි 4 වරක් 5 20යි 1යි 15ට 5 3යි. මේක 5න් කපමු. 10ට 5 2යි 7ට 5 1යි දෙකක් ඉදිරි 25ට 5 5යි 215යි. මේකයි 5න් කපමු. 21ට 5 4යි. මේ 215ට 5 43ක් තිබින්ද එහෙමම දාන්න. 215 5න් බෙදපුවම 43යි. 100ට 5 20යි නේ. 43ට 43 කැපෙනවා. එක් වරක් 20 20යි. එහෙනම් යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වපුවම 100ට 20යි. ඉතින් මේක වෙනස් භාග ගානක්. අපි භාග ගණන් ගොඩාක් කරලා තියෙනවා. ඉතින් බලපු නැති අයට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අර bell button එක all කියලා press කරන්න. එතකොට දාපු ගමන් බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි තවත් ප්‍රශ්නකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.